ගාලි වල මාව ඇදගෙන ආව එළියට. ඇදගෙන ඇවිල්ලා පිට වොන්දර ගහුවා පාර මම වැටෙන සීන් ඇතුව. ඊට පස්සේ මම දන්නේ ඊට පස්සේ එයා කියන්නේ මම උඩින් පැන්න කියලා කියන්නේ කියලා මට කිව්වා. මම උඩින් පැන්නේ නෑ. මාව මට ගැහුවා හොඳටම ගහලා මට සෙරෙප්පුවෙන් ගැහුවා. සෙරෙප්පුවෙන් ගාව මං කෝ බාබට කියනකොම මාව ඇදගෙන ගියා টয়ලට් එක ගාවට ගිහිල්ලා ගැහුවා. ගාලි වල කොහොමද බාබට කියන්නේ කියලා. මං කොහොම බාබට කියනවා ගැහුවා. ලංකාවේ කොහෙද? ලංකාවේ නෝ වීරවිල. ඇඩ්‍රස් එක කියන්න. ඇඩ්‍රස් එක නම්බර 401 කුඩාගම්මාන 19 9 වීරවිල. ගාලි වල මට කිව්වා උඹ බාබට කියන්න එපා කිව්වා. බාබට කිව්වා උඹට උඹ මරනවා කියලා තමයි මට කිව්වා. මං ඊට පස්සේ කිව්වා මං බාබට කියනකොට මම ගැහුවා මට. ගාලි වල ඇදගෙන ඇවිල්ලා ගැහුවා හොන්ටම ගාලා ඇදගෙන ආවා පයියට. ඇදගෙන ඇවිල්ලා පඩිවැරේදී ගැහුවා පයින් ගාලා. එහෙනම් වැටුණා. වැටුණාට මම දන්නේ නැහැ කවුරු ගෙනාවද ඉස්පිරිතාලෙ කියලා. දැන් ඇවිල්ලා මට කියනවා අම්මා ඇවිල්ලා වැඳලා ගෑකුටි ගෑණි ඇවිල්ලා වන්දිනවා කියන්න මම පැන්න කියලා කියන්නේ. මම පැන්කෝ මම පැන්නේ නෑ ජනේනේ. ඔයාගේ නෝන දූ ගැහුවා මට. ගහලි වෙල්ලා කිව්වා පැන්න කියලා කිව්වා එයා කියන්නේ. මං කෝ මට ගැහුවා. තවට මොකක්ද අවශ්‍ය කරන්නේ? මට අවශ්‍ය කරන්නේ මට ලොකු වන්දි මුදලක් අරන් දෙන්න මං කිව්වා. වන්දි මුදලක් ඕන මට කියලා. එයා කියනවා දැන් 500ක් දෙන්නම් කියලා. 500ක් දෙන්න ලංකාවට යන්න. දැන් ඔයාගේ අමාරුව තියෙන උකුල් ඇටේ කැඩලා තියෙනවා. කැඩලා තියෙන මගේ දකුණු කකුලේ උකුල් ඇටේ කැඩලා වම් කකුලේ තියෙනවා ගණිතේ කැඩලා. ඒක තාම දැම්මේ නෑ. දැම්ම දාන්න බෑ. ඔපරේෂන් එකක් කරා මේ දකුණු පැත්ත ඔපරේෂන් කරා. ඔපරේෂන් කළා වත් ගාල්ලේ අයින් කරා. කකුලේ කැඩිච්චලේ ඔළුවට ගහපු පාට අස්තර ලේ බහල් තියෙන්නේ. ડોක්ටර් කිව්වා ඇස්ප්‍රේ කාර්බෝස් ඔපරේෂන් එක ගන්නවා කියලා. මං කියන්නේ සාධාරණයක් වෙන්න ඕනේ. වෙන්න ඕනේ කියලා. එම්බසියට මං එම්බසියට කියන්නේ එම්බසිය සාධාරණයක් කළා දෙන්න. මොකද මේක ඒජන්සිය මිස්ට මං කෝල් කරා. කෝල් කළකො මාව ගෙනියන්න. ඒජන්සිය මිස් ආවේ නෑ. මාස දෙකකින් මට ගෙවුවට මං කිව්වා ඒජන්සිය මිස්ට මාව එක්කයි යන්න කියලා. එයා කිව්වා මාස් තුන දවස් දාලා ඉස්සගෙන ඉන්නේ කියලා.